රුසියාවේ කෙල්ලෙක්ට නැත්තම් ගෑනු ළමෙක්ට යාගේ ආගමෙන් අයින් වෙලා මගේ ආගමට එන්න ඕනි කියලා මම වීඩියෝ එකක් දැම්මා. ඒ කිව්වේ ඒ ගැන වීඩියෝ එකක් මම විනාඩි 20ක වීඩියෝ එකක් කළා. ඒකේ කැප්ෂන් එක විදිහට මම දැම්මේ මම ආගමෙන් අයින් වෙනවා කියලා. ඊට කලින් පොඩි ක්ලිප් එකකුත් දැම්මා. ඒකත් පොඩි සම්බන්ධයක් තියෙනවා. මට හිතා ගන්න බෑ කමෙන්ට් සෙක්ෂන් එකකට ගියාම ඒ කමෙන්ට් ලියලා තියෙන්නේ සදහවත් බෞද්ධයෝද නැත්නම් බෞද්ධ ආගමිකයෝද නැත්නම් ජීවිතේට කිසිම දාක පොතක් පතක් කියවලා නැති ගල් යුගයේ ඉන්න තාම අදටත් ගල් යුගයේ ජීවත් වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙන මිනිස්සුද කියලා. ඒකට හේතුව තමයි දාලා තියෙන්නේ කවදාවත් බෞද්ධ දාන කමෙන්ට් නෙමෙයි. හින ගහපන් ඔබට මොලයක් නැහැ. මම නම් ජීවිතේට හොම කරන්නේ අරවයි මේවයි. ඊට පස්සේ බෞද්ධකම තියෙන්නේ නුවණ තියෙන මිනිසුන්ට විතරයි අරවයි මේවයි කියලා. ඔයාලට මම මෙහෙම දෙයක් කියන්නද? අපේ මිනිස්සු කවදා හරි දවසක ආගම ಜಾති වෙනුවෙන් මරාගන්නේ. ආගම ಜಾති වෙනුවෙන් කවදාවත් මරා ගන්න ඕනේ නැහැ. ආගම ಜಾතිය රට වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන වටිනම දේ තමයි මනුෂ්‍යත්වය. මනුස්සකම. ඉන් එහා කිසිම දෙයක් වටින දේ වලදී මම දන්නේ මට අදාළත් නැහැ. අදාළත්වයකුත් නැහැ. ලෝකේ තියෙන වටිනම දේ තමයි මිනිස්සුත් එක්ක සමගියෙන් සාමයෙන් ජීවත් වෙන එක. එච්චරයි. කොච්චර මේ ලෝකේ ආගම් තිබ්බත් අවුරුදු 100 ගානකට කලින් තමයි අවුරුදු දවස් 75ක චුට්ටි කාලයකට මේ ලෝකේ කිසිම තැනක යුද්ධයක් තිබිලා නැත්තේ. එදා ඉඳන් අද වෙනකම් බුදුහාමුදුරුවෝ හිටිය කාලෙත් අදත් යුද්ධ කියන එක තියෙනවා. මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන ලස්සනම දේ තමයි මනුෂ්‍යකම සමගිය කියලා. මං හිතන්නේ ඔච්චර දේවල් මේ ලෝකේ විනාශ වෙයි කියලා. කොහොම හරි මට හිතා ගන්න බෑ එච්චර මිනිස්සු කමෙන්ට් දාලා තියෙන්නේ කියලා. එක්තරා අවස්ථාවක මට හිතෙනවා එහෙම මෝඩ මිනිස්සු එහෙම අනුවන මිනිස්සු ඉන්න එකත් මේ රටට සම්පතක්. ඒකට හේතුව තමයි හැමෝම දොස්තරවරු වුණොත් කවුරු හරි කියනවා වගේ දොස්තරලා වුණොත් එහෙම කවුද බෙහෙත් දෙන්නේ? ලෙඩ්ඩු ඉන්නත් එපා. කාටද බෙහෙත් දෙන්නේ? ඉතින් ඔන්නෝම මං හිතන්නේ අපේ ওই දේශපාලඥයොත් අපිට මොනවා හරි කෙනෙහිලිකම් මොනවා හරි අසාධාරණ දේවල් කරලා තියෙනවා කියලා මේ අවුරුදු 73ටද 75ටද මන් දන්නේ. බැරි වෙලා හරි මේ මිනිස්සුયો ජනාධිපතිවරු වෙලා මහඇමතිවරු වෙලා කිව්වනම් අද ඉඳන් මේ රට මම සංවර්ධනය කරන එක රුපියලක්වත් එක තඹ සතයක්වත් අයුතු විදිහට ප්‍රයෝජනයකට යන්න දෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ වගේ පාරවල් වලට හිටන් කාපට් දාලා මාබල් ඇතිරුවා නම් එහෙම අපේ මිනිස්සු හයි මුට පිස්සුද ඔය? මුට පිස්සුද? ඔන්නෝම. ඒකින්ද මං හිතන්නේ කිසි දෙයක් අසාධාරණව සිද්ධ වෙනවා කියලා. මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සු දේවල් කරන්නේ අපේ මිනිසුන්ගේ ඔළුවේ ඉඩ තියෙන විදිහට අපේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. අපේ රට කවද සංවර්ධනය වෙලා ඉවර වෙයිද කියලා කියන්න බෑ. මට හිතා ගන්න බෑ. කොහොම හරි මට කියන්න තියෙන්නේ මං කලකිරෙන්නේ ඒක ගැන මේ වගේ දේවල් ලියලා තියෙන එක ගැන. මොකද අතලොස්සක් මිනිස්සු ගොඩක් අයට ඒක තේරලා තිනවා. ගොඩක් අය දාලා තිනවා මේ කොල්ලා කියපු එක කිසිම මිනිහෙක්ට තේරලා නැහැ. හරි පුදුමයි මේ ලංකාවේ අපි ජීවත් වෙනවා මෙහෙම කියනවත් එකට කියලා එයාලා දාලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු ගැන මට හරි සතුටුයි. ඒකට හේතුව තමයි මේ ලෝකේ අති බහුතරයක් මිනිස්සු මෝඩය වෙනකොට ඊටාම කීප දිනයි නුවණක්කාර විදියට හෝ ඊටාමත් තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා සමහර ආකාරයේ තීරණ ගන්න. බහුතරයක් බැලුවාම මේ පැත්තේ සුළුතරේ මේ පැත්තේ. ඒක තමයි ලෝකේ තියෙන සමතුලිතතාව ඒ කාලින් ධම්ම. ඉතින් ඒකේ කිසි පුදුම දෙයක් නැහැ. ඔයාලට පෙන්වන්න ඕනේ බලන්න රුසියාවේ කැලවල් වල ලස්සන. කාට හරි අහන්න පුළුවන් ලස්සනදී. ලස්සන නම් තමයි මදුරුව කනවා. ඉතින් ඔන්නෝමයි සිද්ධිය. මට කියන්න තියෙන එකම දේ තමයි කවදා හරි දවසක මිනිහෙක් කවදා හරි මෙන්න මෙහෙම පෙන්නුවොත් අහස කවදාවත් අහස දිහා බලපල්ලා ඇඟිල්ල දිහා විතරක් බලන්නේ නැතුව. එතකොට තමයි ගොඩක් දේවල් හිතා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. කොච්චර ලස්සනද කියලා පේන්නේ. ඊට අමතරව තමයි ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඕන නම් කම්මැලි වෙන්නේ නැතුව සමහර දේවල් වල අවසානය වෙනකම් බලන්න. එතකොට යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්. මම දන්නේ ඉතින් මට පොඩ්ඩක් විතර කලකිරලා තියෙන්නේ. කලකිරලා නේ හරි දුකයි. මිනිස්සු ගැන. පාවුනේ. එහෙනම් ගිහිල්ලා එන්නම් සුබ දවසක්. වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.